5, 4, 3, 2, 1. Dollar Machine. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කියලා අපි මාතෘකාවක් යොදාගත්තොත් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයා පොඩ්ඩක් කන්ෆියුස් වෙයි. ටිකක් කලබල වෙයි. මොකක්ද මේ ලංකාවේ නිෂ්පාදනය වන ඖෂධ කියන එක ගැන. ඇත්තටම මෙහෙම දෙයක් ලංකාව සිද්ධ වෙනවා. ඒකයි අපි අද ඩොලර් මැෂින් වැඩසටහනට ලංකාවේ නිෂ්පාදනය වන එදිනෙදා භාවිතා කරන බටහිර ඖෂධ නිෂ්පාදනය කියන ඒ තේමාව අද කතා කරන්නට හිතුවේ. ඉතිං ලංකාවේ විවිධ මාතෘකා විවිධ කාලවල වලදී මැවෙනවා පුවත් පල වෙනවා මේ ඖෂධ සම්බන්ධී. මොකද මේ ඖෂධ බොහෝමයක් පිට රටින් ගෙන්වන්නේ. සහ මේ ඖෂධවලට දැඩි අධිකාරිමය බලයක් පවත්වගෙන යනවා ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධී. එකැන මේක බොහෝම ක්‍රිටිකල් බිස්නස් එකක්. මේ බිස්නස් එක ඇතුළේ ව්‍යවසායන් ගොඩ රැගෙන්ට බැරිද. ඒක අද දවසේදී අනිවාර්යෙන් අපි විසඳන ප්‍රශ්නයක්. එක මට වගකීමෙන් කියන්න පුළුවන්. සහ මේ ව්‍යවසායට ලංකාවේ යා හැකි දොරමොකක්ද කියන එක ගැනත් අද දවස ඇතුළත විසඳනවා. ඒ සඳහා අපි ප්‍රවේශය ගන්න ආරාධනා කරනවා අපේ මිත්‍ර චාමින්ද කුමාරසිරි හට. Dollar Machine. අපි කියද්දිම කතා කරා. එකාතකින් මේ ව්‍යාපාරය රැඳිලා තිබෙන්නේ ආනයන මත සහ මේ ව්‍යාපාරයට තියෙන බලපෑම ඉතා වැඩි. දැන් එහෙම තත්ත්වයක් තියෙද්දි. කොහොමද ලංකාවේ ව්‍යවසායකයන්ට මේ ඖෂධ කියන එක ගැන අදහසක් ගන්නේ සහ කොහොමද ඒ අයට ඉස්සරහට යන්න වෙන්නේ? ශරාල් මෙතන මම පටන් ගන්නකම කියන්න ඕන මෙතන අපිට තියෙන පොඩි අවාසනාවන්ත තත්ත්වකුත් තියෙනවා. ලංකාව කියලා කියන්නේ ඉතිහාසෙ ගත්තම අපි බොහොම බලගතු ඖෂධ නිෂ්පාදනය කරන අපි මේ ආයුර්වේද වගේ දේවල් දේශීය ගස්වැල් ආහාරවලින් අපි නිරෝගීමත් භාවය රැකගෙන හිටපු ජාතියක්. අද වෙනකොට අපි බොහොම දුරට මේ බටහිර ඖෂධ වලින් යැපෙන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අර සමහරු කියන මට අහගෙන එක්කෙනෙක් කියන ලංකාවේ වැඩිපුර ඉන්නේ පෙත්තප්පු කියලා. ඒ කියන්නේ පෙති වලින් යැපෙන මිනිස්සු කියලා. ඉතින් එහෙම ගත්තම ඒ කියන්නේ අපි ලංකාවට මේ වෙනකොට මම හිතන්නේ බිලියන 200කට අධික වටිනාකමකින් යුත් ඖෂධ බටහිර ඖෂධ ආනයනය කිරීමක් වෙනවා රජය සහ පොදු ජනතාව දෙකම ගත්තම. මේක ඉතා විශාල වටිනාකමක්. ඔක නිකන් සරලව ගත්තොත් එහෙම ලංකාවේ ජනගහනයෙන් බෙදලා එක පුද්ගලයකට රුපියල් 10000කට ආසන්න මුදලක් වැය වෙනවා මේ ඖෂධ වලට විතරක්. දල වශයෙන් ගත්තොත් මම මේ සරල ගණිතමය සමීකරණයකින් ගත්තොත් මේ ඇත්ත ගන්න පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් එහෙම වටිනාකමක් තියෙන තැනක් තමයි අපි මත ගන්න දන්නේ. ඒතකොට මෙතෙන්දී දේශීය වශයෙන් මේ වෙනකොට ලංකාවේ මම හිතන්නේ නිෂ්පාදක 20කට අධික ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි වෙලා තියෙන්නේ මේවා තියෙන සමහර ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ලංකාවෙන් හොයාගන්න බැරි නිසා මේ ගොඩාක් මැනුෆැක්චරර්ස්ලාට සමහර දේවල් ඒකට අවශ්‍ය කරන දේවල් පිටරට වලින් ආනයනය කරලා තමයි මේ නිෂ්පාදනය කරන්නේ. නමුත් කියන්න සන්තෝෂයි මේ වෙනකොටත් ලංකාවේ සමහර වෙළඳ ඒ කියන්නේ මේ බටහිර ඖෂධ වලත් සමහර බ්‍රෑන්ඩ්ස් හැදිලා තියෙනවා බටහිරින් එන ඒ දැවැන්ත සන්නාම වලටවත් හැප්පෙන්න බැරි මට්ටමකට මාකට් එකේ එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ගන්න උදාහරණයක් තමයි සිද්ධාලේප වගේ. ඒ කියන්නේ සිද්ධාලේප කියන එක අපි ආඩම්බරේ කතා කරන්න ඕනි බ්‍රෑන්ඩ් එකක් විදිහට අපි ගත්තොත් එහෙම මේක අර ඉස්සර ලෝකයේ තියෙන දැවැන්ත සමාගමක් වෙන Procter & Gamble එකේ වික්ස් කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ නැති කරන තැනටම ප්‍රබල සන්නාමයක් බවට පත් වුණ දේශීය නිෂ්පාදනයක්. ඉතින් ඒ වගේ අදටත් සමහර බ්‍රෑන්ඩ්ස් එහෙම ඒවා තියෙනවා. ඒත් එක්කම මෙතන අපිට රජයටත් ලොකු පණිවිඩයක් දෙන්න තියෙනවා මේවා තීන්දුව తీරන ගන්න කට්ටියට. මෙතන ලොකු අවස්ථාවක් අපිට තියෙනවා රටට. අර මං කිස්සල කිව්ව ඉලක්කමත් එක්ක අපි හොඳ රාජ්‍ය ප්‍රතිපත්තියක් සහ අපි කියනවා අර කෂේරුකාවක් සහිතව තීන්දුව తీරන ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් මේ ලංකාවට ඉතාමත්ම විශාල ප්‍රමාණයෙන් විදේශ විනිමය ඉතුරු කරන්න පුළුවන් තැනක් තමයි මෙන්න මේ කියන ශ්‍රේෂ්ඨය අපි අද කතා කරන්නේ. ඒක නිසා මම හිතනවා මේ සාකච්ඡාව ඇතුලේ මේ කහන් ඉන්න අයට ගන්න ගොඩක් දේවල් තියෙයි.
එක පැත්තෙන් අපි ව්‍යවසායකත්වයත් එක්ක දේශීයව මේ නිෂ්පාදනය කරන අය මෙතනට සම්බන්ධ කරගෙන කොහොමද මේ රට තුළ රටට අවශ්‍ය කරන ඖෂධ අවම වශයෙන් තෝරගත්තු කාණ්ඩ කීපයක් ඔස්සේ හරි රට ස්වයං පෝෂිත කරගන්නේ කොහොමද කියන තැනට යන ගමන් විදේශයන්ට යන ඒ විනිමය අපිට ඉතුරු කරගන්න පුළුවන් නම් අපිට ඒක රටක් විදිහට ලොකු ජයග්‍රහණයක්. අපි ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඖෂධ කියන්නේ ලංකාව වගේම ලෝකයේ දැඩිව පාලනය කරන තත්ත්වයක් තියෙනවා. මොකද ඖෂධ කවුරු නිෂ්පාදනය කරත් ඒක රටවල් වලට ඇප්ලයි වෙද්දී දැඩි සීමාකම් සහ පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒක ලංකාවෙත් එහෙමයි. ලංකාවේ ඒ සම්බන්ධයෙන් තත්ත්වයක් අපි විග්‍රහ කරගන්න ඕනේ. ඒ වගේම අපි හැමදාම කෝටින් එක ඖෂධවල අර අපි පෙත්ත කඩලා ගන්නේ. ඒවල තිබුණේ මේඩ් ඉන් ඉන්දියා, මේඩ් ඉන් බංග්ලාදේශ්, මේඩ් ඉන් පාකිස්තාන්. දැන් අපි කතාවට ප්‍රවිෂ්ටයක් ගන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා අපිට ඖෂධයකුත් තියෙනවා. සහ ඔබ මතක තියාගන්න ලෝකෙටම ඖෂධ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්ති හා ප්‍රමිතීන් හඳුන්වලා දෙන්න මැදිහත් වුණේ ශ්‍රී ලාංකිකයෙක්. ඒ මහාචාර්ය සේනක බිබිලි. ඔහු ඝාතනය වුණෙත් මේ බිස්නස් එක හරියටම නොකරපු අය කරපු යම් යම් මැදිහත් වීමක්ින්ද. ඔහු අද ලෝකයේ ජාතික වීරයෙක්, සමාවෙන්න ලෝකයේ වීරයෙක් සහ ජාතික වීරයෙක්. අපි ඒකත් හිතේ තියාගෙන අද කතා බහට ප්‍රවිෂ්ඨ වෙමු. Dollar Machine. ලංකාවේ නිෂ්පාදනය කළ හැකි සහ අනාගතයේදී අනිවාර්යෙන් නිෂ්පාදනය කළ යුතු අපේ ජාතික ආදායමට දැඩි බලපෑමක් කරන මේ ව්‍යාපෘතිය ගැන කතා කරන්නේ අද ගැමා ඉන්ටර්ෆාම් ආයතනයේ සභාපති කලන හේවාමල්ලිකා මහත්මයා. පිළිගන්නවා චරණට. අයෝ. ඒ වගේමයි සුපුරුදු මිත්‍රත්වයෙන් මේ කතා බහට එකතු වෙන උපාල ජයසේකර මහත්මයා මෙගා හීටර්ස් ආයතනයේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ වරලත් තනකාධිකාරී. පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. අයිමෙඩ් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ වරලත් තනකාධිකාරී සහ ප්‍රවීණ ව්‍යාපාර උපදේශක චාමින්දු කුමාරසිරි පිළිගන්නවා නැවතත්. දැන් ප්‍රවිෂ්ඨ කොහොමත් අපිට ගන්න වෙන්නේ කලන හේවාමල්ලිකා මහත්මයාගේ ගැමා ඉන්ටර්ෆාම් ආයතනයේ සභාපති. දැන් කලන මහත්මයා ලංකාවේ ඖෂධයක් නිෂ්පාදනය කරනවා කියන අදහසින් එද්දී අනිවාර්යයෙන්ම ව්‍යවසායකයන්ට ලොකු බාධා ගොඩක් මතක් වෙනවා ඇති. දැන් ඔබතුමා හොඳටම දන්නවා මේ ගැන. නමුත් මේක නොදන්න ව්‍යවසායකයන්ටත් ලොකු කරදර ගොඩක් මතක් වෙනවා ඇති. දැන් පහුගිය කාලේ ලංකාවේ පුවත් මැවිච්ච විදිහට සාමාන්‍ය මිනිස්සුත් දන්නවා මේ ඖෂධ ක්‍රීඩාව කියන එක ඒව ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවෙයි කියලා. ඒ ගොඩක් අයට ඔය මුහුණ දෙන්නේ ඖෂධ ආනයනය කරන්න කියලානේ. දැන් ඖෂධ නිෂ්පාදනය කරන්න කොහොම බාධායක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේක පොඩ්ඩක් ලිහලා දෙන්න ඔබතුමාගේ දේශීය ඖෂධ නිෂ්පාදන සම්ප්‍රාප්තියත් එක්ක. සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ ව්‍යාපාරය ඇවිල්ලා යුනික් ව්‍යාපාරයක්. මම මේ මහත්මයාත් එක්ක කතා කරාම කිව්වේ ලෝකයේ තියෙන දූෂයට ලක් වෙච්ච ප්‍රබලම මුදල් හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක්. ඔව් ඇත්ත. ඒකට මේකේ මූලධර්ම දෙකක් තියෙනවා මම කියන්න ඕනේ. සාමාන්‍ය ව්‍යාපාරයක් කරනකොට අපි බලන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වය, ලාභය ෂෙයා හෝල්ඩර්ස්ට කියද්දී හම්බ වෙනවා කියන එක. මෙතන ඒ ක්‍රියාදාමයට එක්ක ඒ සමසම වෙන දෙයක් තමයි තමන්ගේ සත්භාවය. මේ ව්‍යාපාරය කරනකොට තමන්ගේ සත්භාවය තියෙන්න ඕනේ. මොකද අපි දෙන්නේ මිනිස්සුන්ට ඖෂධයක්. ඒකෙන් අපි මේ මිනිස්සයා බලාපොරොත්තු වෙන්නේ සුවය. අපේ ධර්මය, බුද්ධ ධර්මය වුණා මේ වගේ දෙයක දෙනකොට අපි ඒ සත්භාවයෙන් දුන්නොත් තමයි පුද්ගලයාට මොන හරි දෙනකොට ඒක ඒ දෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ මේ පහුගිය කාලවකරණවල තිබ්බ ක්වොලිටි ෆේලියර් ඒවා ඔක්කොටම හේතුව ඔය මූලධර්ම දෙකම නැතුව වැඩ කිරීම. මොකද මේ මූලධර්ම දෙකම එක්ක වැඩ කරොත් මේ ව්‍යාපාරය ඉදිරියට යන්න පුළුවන්, ලංකාව ඉදිරියට ගේන්න පුළුවන්. ඊටාම සාර්ථක ව්‍යාපාරයක්. ඉතින් මේ මූලධර්මත් එක්ක වැඩ කරනවා නම් අපිට අපි කතා වෙනවා මේ අලුතෙන් මොලිකියුල්ස් හදන්න. මෙතුමත් ඇහුවා අලුතෙන් මොලිකියුල්ස් හදන්න පුළුවන්ද කියලා. අපිට මොලිකියුල්ස් ඉනෝවේට් කරන්න බෑ. අමුතුවෙන්ම හඳුල්ලා දෙන්න බෑ. අපේ ඒ වුණාට ඉනෝවේට් කරපු මොලිකියුල්ස් අපිට රීෆෝමියුලේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ කොපි කරනවා කියන එක නෙමෙයි. හරි? අපේ ඒක ඉන්ග්‍රීඩියන්ට්ස්, ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක අපිට අපේ ෆෝමියුලා එකෙන් හදන්න පුළුවන්. සරලව ගත්තොත් ගෙවල් දෙකකුයි එන විදිය වෙනස්නේ. හැබැයි දෙකම කිරි හොද්දකට කිරි හොද්ද කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපිට ඒ විදිහට හදන්න පුළුවන්. අපිට මේකේ තියෙන විශේෂම බාධකය තමයි මූල්‍යමය ඉන්වෙස්ට්මන්ට් එක. එතකොට මූල්‍යමය ඉන්වෙස්ට්මන්ට් එක මේ අවුරුද්දේ දාලා ඊළඟ අවුරුද්දේ මට බඩු ටික මාකට් එකට දාන්න හරි එක්ස්පෝර්ට් කරන්න බෑ. එහෙම මේ කාල පරිච්ඡේදයක වැඩ කරන්න බෑ.
ඉතින් මේක ලොං ටර්ම් ප්ලෑන් එකක් වෙන්න ඕනේ. අලුත් ප්‍රොඩක්ට් එක ෆෝමියුලේට් කරනවා කියන්නේ අවුරුදු 3ක විතර වැඩක්. මොකද ඒකේ තියෙන ක්‍රියාදාමය හරියට ෆලෝ කරොත් තමයි ඒ ප්‍රොඩක්ට් එකේ සාර්ථකත්වය තියෙන්නේ. දැන් ඔබතුමාගේ සාර්ථකත්වයට බලපෑවේ මුල්ම කාලේ ඔබතුමා මම දන්නේ නැති හින්දා මේක නහන්නේ. ඔබතුමා මුල්ම කාලේ ඖෂධ ආනයනය කරාද? ඒ ආනයනය කරපු හින්දා අර ආවද උද්‍යෝගයක් මම මේ ඖෂධ කවදාද මේක නිෂ්පාදනයට එනවා කියලා. එහෙම තමයි. අපි ඉස්සෙල්ලාම ෆයිසර් ආයතනය භාණ්ඩ මෙහි නිෂ්පාදනය කරා. එතකොට ඒ ආයතනයේ ෆැක්ටරි එක ඒගොල්ලෝ මේ ක්ලස්ටර් මැනුෆැක්චරින්, ඒ කියන්නේ බංග්ලාදේශ්, ශ්‍රී ලංකා, මෝල්ඩීව්ස් වගේ තැන්වලට එක නිෂ්පාදන කර්මාන්තයකින් මැනුෆැක්චර් කරන්න තේරුම් ගත්තා. මොකද එතකොට ඒගොල්ලොන්ට ප්‍රමිතිය ක්වොලිටි එක ওই මේ ඉකොනොමිස් ඔෆ් ස්කේල්ස් එළින්දා. ඉතින් ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ ප්ලාන්ට් එක විකුණන්න තීරණය කරා. එතකොට මගේ හිටපු තාත්තා ඒ ප්ලාන්ට් එක අපි බාරගත්තා. එතකොට තිබ්බේ ප්‍රොඩක්ට්ස් 6යි. ඊට පස්සේ තමයි මම මේ ව්‍යාපාරයට ජොයින් වෙන්නේ. මේ ව්‍යාපාරයේදී මට ඒගොල්ලොත් එක්ක ෆයිස් එකත් එක්කත් වැඩ කරනකොට තේරුණා මේක කවදා හරි අපිට ඉස්සරහට තියෙන්නේ නැහැ. ඒ වුණාට ප්ලාන්ට් එක තියෙනවා. මට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තාන ඉඳලා තමයි අපේ බ්‍රෑන්ඩ්ස් අපි ෆෝමියුලේෂන් පටන් ගත්තේ. එතනින් තමයි අපිට මේ ලෝකල් මාකට් එකට සප්ලයි කරන එකයි එක්ස්පෝර්ට් යන එකයි අපි පටන් ගත්තේ. මොකද එක්ස්පෝර්ට් එකට ඇත්තටම මුල් කාරණේ තමයි කොවිඩ්. කොවිඩ් කාලේ අපි ගෙදර හිටියේ. ඉතින් ගොඩක්ම කම්පියුටර්ස් වල ඉන්ටර්නෙට් එකේ මම ළමයිත් එක්ක මේවා කරනකොට ඔපචුනිටිස් අපි දැක්කා. මොකද ඉන්දියානු ප්‍රොඩක්ට්ස් ෆේලියර්ස් ආවා ඉන්ඩෝනේෂියා වල, එතකොට මියන්මාර් වල මේ ප්‍රොඩක්ට් ෆේලියර්ස් ඇවිල්ලා අපිට අවස්ථාවක් ඒ වෙලාවේ ක්‍රියේට් වුණා. ඉතින් ඒකෙන් අපි ප්‍රයෝජන අරගෙන තමයි දැන් දැනට රටවල් 5ක 6ක රෙජිස්ට්‍රේෂන් අපි කරගෙන ඉස්සරහට මේ එක්ස්පෝර්ට් කරගෙන යන්නේ. මොකද මෙතන මතයක් තිබ්බා අපේ ලංකාවේ ක්වොලිටි මදි අපිට එක්ස්පෝර්ට් කරන්න බෑ කියලා. ඒක ඉන්දියානුවන් නිර්මාණය කරාද යුරෝපියන් කන්ට්‍රීස් නිර්මාණය කරන කෙනෙක් මම දන්නේ නැහැ ඒක කොහොම වුණාද කියලා. ඒ වුණාට අපි ඒක ප්‍රූව් කරලා තිනවා ඒක වැරදි කියලා. උපල්ජයසේකර මහත්මයා, චාමින්ද කුමාරසිරි මහත්මයාත් අර තමන්ගේ අර ඉන්ට්‍රොඩක්ෂන් එකේදී පැහැදිලි කරා මේ පවුලකට කොච්චර බරක් වෙනවද මේ ඖෂධ වලට අපි මේ වීදම් කරන ගාන මිල කියන එක. එහෙම බලපුවාම මේ අපි කනවා බොනවා වගේම දෙයක් නෙමෙයි මේ ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය මේන්ටේන් කිරීමේ අභියෝගය එතන තියෙන්නේ. දැන් ඒකත් එක්ක බලද්දී මේ ඖෂධ නිෂ්පාදනයට එනවා කියලා කියන්නේ ඒ කොස්ට් එක අඩු කිරීමට වෙන දායකත්වයක්. මොකද බැලූ බැලමටම අපි කියන්න බෑ. නමුත් පෞද්ගලික ටිකේ පාර්ලිමේන්තුවේ ආපු සමහර කතාවලින් තේරෙනවා මේ ඒවා අපරාධ කියලා. මිනිස්සුන්ට කරපු අපරාධ වගේ තමයි මේ කතා ඇහුවම අපිට තේරෙන්නේ. මෙතන අපිට ඇත්තට වාසියක් තියෙනවා. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ ගුණාත්මක භාවයෙන් ඉහළ නමුත් අඩු මිල කියන සාධකය. ඇත්තට මෙම සාධකයක් බලපානවද මේ කතාව අහපුවාම? ඔව් සෙනල්, මෙහෙමයි. දැන් අපේ චමින්ද මහත්තයා පටන් ගත්ත තැනින්ම ගත්තනම් අපි බටහිර ඖෂධ පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ලංකාවේ අපි දේශීය ඖෂධ ඕන තරම් පාවිච්චි කරලා තියෙනවා ඈත අතීතේ. අපිට හොඳ දේශීය වෙදකමක් තියෙන රටක්. අපි ඒවා අමතක කරලා තමයි මේ බටහිරට මේ වෙලා ගොඩක් වෙලාවට දැන් මේ බටහිර අපිට මේ උණක් හෙම්බිස්සාවත් හැදුනත් දැන් අපි බටහිර ඖෂධම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර දේශීයව දැන් අපි බටහිරයකට පුරුදු වෙලා තියෙන ඉඳ අපිට දේශීයව මේ ඖෂධ ටික නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් අපිට කරන්න පුළුවන් දේවල් ටික හැම ඖෂධයක්ම නෙවෙයි. මොකද දැන් මෙතුමලා වගේ කම්පැනි මම හිතන්නේ 20ක් විතර ලංකාවේ තියෙනවා. දේශීය සාමාන්‍ය 5ක් විතර ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ඉතින් අපිට මේක වැඩි කරන්න පුළුවන් නම් මොකද අපි විශාල මුදල් ප්‍රමාණයක් මේ ඖෂධ වෙනුවෙන් පිටරටට යවනවා. ඉතින් ඒක අපිට අඩු කරගන්න පුළුවන් එකක්. අනිත් එක තමයි අපි දේශීය නිෂ්පාදනයක් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට කොස්ට් එක අඩු කරගන්න පුළුවන් තැනක් එනවා. මොකද දැන් මෙතුමා කිව්වා වගේ අපිට මේ හදන ඖෂධ අපිට වෙන රටවල් වලටත් අපනයනය කිරීමේ හැකියාවක් එනවා. මොකද ලංකාව කියන රට අපි මේ භූගෝලීය වශයෙන් මේ පිහිටලා තියෙන තැනත් එක්ක අපි කරන නිෂ්පාදනයක් අපිට වෙනත් රටවල් වලට අපනයනය කරන්න ලේසියි. මොකද අපිට තියෙන මේ ප්‍රේට් කොස්ට් එක ගොඩක් අඩුයි අපි ඉන්නේ මේ සම්දිස්ථානයක හින්දා. ඉතින් ඒවා අපිට තියෙන කම්පිටිටිව් ඇඩ්වාන්ටේජස් අපි ගන්න ඕනේ. ඒවා ටික ගත්තොත් තමයි අපිට මේක දිනු කරන්න පුළුවන්. එතෙන්දි තව දෙයක් තමයි මම අර කලින් වැඩසටහනකත් කිව්වා ෂනල්, ලෝකේ තියෙන හොඳම බිස්නස් දෙකක් තමයි අධ්‍යාපනයයි සෞඛ්‍යයයි කියන්නේ. එතකොට ලංකාවේ මේ දෙකම අපි අමතක කරලානේ තියෙන්නේ.
අපි මේ වැඩසටහන දිගින් දිගටම කරන්නේ කොහොමද ඩොලර් හොයන්නේ මේ රටට, කොහොමද ඩොලර් ඉතිරි කරන්නේ මේ රටට කියන එක. මෙතෙන්දී තවත් මේ අමතක කරපු විශාල ශේෂ්ත්‍රයක් තමයි මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ මොනවාද අපි මේ කියන ඖෂධ. එතකොට ඖෂධ නිෂ්පාදනයේට අපේ රජයන් කිසිම රජයන් උත්සාහ කරේ නැහැ. මං හිතන්නේ මෑතකදී පොඩි පහසුකම් දුන්න අර තාමත් මේ නිෂ්පාදකයන්ටත් මේ රටේ ඉන්න නිෂ්පාදකයන්ටත් තියෙන මේක නොකරන තැනට වැඩ කරන එක තමයි මේගොල්ලොන්ගේ ඒ ආයතනවල ඉන්න බලධාරීන් නිලධාරීන් කටයුතු කරන්නේ. අපි හිතනවා අලුත් රජයේ හරි මැදිහත් වෙලා අවුරුදු 76ක සාපේ ඉවර කරලා අලුත් රජයේ හරි මැදිහත් වෙලා අපි දැන් මේ මම මේ වචන දෙක කිව්වේ මේ වචන දෙකනේ හැමතැනම භාවිතා වෙන්නේ. අවුරුදු 76ක සාපේ දැන් අලුත් රජයක් ඇවිල්ලා තියෙනවා කියන එක. ඉතින් ඒ රජයට පුළුවන් නම් මෙන්න මේ මාපියාව නවත්තලා මේ රටේ මේ ඉන්න නිෂ්පාදකයෝ ටික අරගෙන මේ ඖෂධ තවත් ප්‍රමාණයක් දැන් 5% තියෙන එක අඩුම තව 10%කට 15%කට ප්‍රමාණයක් මේ අවුරුදු 5 ඇතුළත යන්න පුළුවන් නම් අපිට ඩොලර් මිලියන ගණන් මේ රටේ ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම අර මෙතුමා කිව්වා වගේම ethical production එකක් කරලා අපේ ජනතාවට ඇත්තටම හොඳ ඖෂධයක් දෙන්න පුළුවන්. අපිට පහුගිය කාලේ කතා වුණා වතුර දුන්නා මේ මොනවාද ඉන්ජෙක්ෂන් වෙනුවට වතුර දුන්නා, වැරදි බෙහෙත් දුන්නා, කල් පැනපු බෙහෙත් දුන්නා. ඇත්තටම දැන් ලංකාවේ නිෂ්පාදනයක් කරනවා නම් ඒ ප්‍රශ්න ඔක්කොගෙම අපිට මිදෙන්න පුළුවන්. මොකද අපිට ethical business එකක් කරන්න පුළුවන්. ගොඩක් කරාට ලංකාවේ අය ඒකට අපිට හුරු කරන්න පුළුවන්. ඒ දේ හරියට කරන්න. මොකද අපි පිට රටක නිෂ්පාදනය කරලා සමාජයට ඒ නිෂ්පාදිත මේ මොනවාද කල්පිරිච්ච දිනේ පහුවෙලා අලුතින් කල්පිරිච්ච දිනයක් ගහලා මෙහෙට ගෙනාවත් අපි දන්නේ මේක ඇත්තටම කල්පිරිච්ච භාණ්ඩයක්ද නැද්ද කියලා. මොකද අපිට ඒ තරමට ඒවා පර්යේෂණ කරලා ඒවා හොයාගන්න පුළුවන් ලැබ් ෆැසිලිටිස් ලංකාවේ නැහැ. ඒ රිසර්ච් සෙන්ටර්ස් ලංකාවේ නැහැ අපිට ඒක කරන්න. ඉතින් අපි ඒ අතින් අසරණයි. ඉතින් පුළුවන් තරම් අපිට මේ රට ඇතුලේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. එතනින් අපේ අර මූලික අපේ මේ ප්‍රධාන අභිප්‍රාය ඒ කියන්නේ මේ රටේ ව්‍යවසායකත්වයේ දියුණු කරන එක එහෙම මේ රටේ මේ අපිට අවශ්‍ය ඩොලර් ටික හොයාගන්න එක ඩොලර් ටික ඉතිරි කරගන්න එක අර මම හැම වෙලේම කතා කරන මේ රටේ ධනය උත්පාදනය කරන්න යන්න පුළුවන් තැනට අපිට යන්න පුළුවන්. මේ ශේෂ්ත්‍රයත් අපි හඳුනගෙන මේක අපිට විශාල වශයෙන් රට දියුණු කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් කියලා හඳුනගෙන අපි අපේ බලධාරීන් නිලධාරීන් විශේෂයෙන්ම කටයුතු කරොත් මේකට සම්බන්ධ වෙන්න ඕන තරම් ව්‍යවසායකයෝ ඉදිරිපත් වෙයි. හොඳයි. අපි මේ ඉතුරුම් කරන්නත් මේ ශේෂ්ත්‍රය පාවිච්චි කරනවා. ධනෙ උත්පාදනය කරන්නත් මේ ශේෂ්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මේ සම්බන්ධයෙන් තවත් තතු ගොඩක් තියෙනවා අපි දිගහැරලා බලන්න අවශ්‍ය. අපි ඒ තතු ටික දිග හරින්නේ මේ විරාමයෙන් පස්සේ. Dollar Machine. මෙගා හීටර්ස් භාවිතය ඔබේ නිවසේ සහ වැඩබිමේ ආරක්ෂාව සහතික කරයි. ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වාසනීයම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය Alumex. Dollar Machine. විරාමෙන් පස්සේ නැවතත් එකතු වෙන්නේ ලංකාවේ විභවයන් ලංකාවටම තියාගෙන ඩොලර් මැෂින් එක. අපි ඉන්නේ ඖෂධ නිෂ්පාදනයේ ඒකෙත් විශේෂත්වය ලංකාවේ නිපදවන බටහිර ඖෂධ කියන තැන. දැන් මං හැරෙන්නේ අපේ අමුත්තා කල්න මහත්මයාත් එක්ක. කල්න මහත්මයා පොඩ්ඩක් විස්තර කරන්න දැන් අපිට මේ ඖෂධ කියන මේ ව්‍යවසායය යෙදෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මහජන විශ්වාසය අතිශය වැදගත්නේ. ඒතොර ඒ විශ්වාසය බොහෝ වෙලාට රැඳිලා තියෙන්නේ මේක කොච්චර ගුණාත්මකද කියන කාරණෙත් එක්ක. ඒක රජය පවා ටෙස්ට් කරන්නේ ඒ කාරණේ. දැන් මේ මොහොතේ කිසියම් හෝ පටලවිල්ලක් අපේ ප්‍රේක්ෂකයෙක්ට තියෙනවා නම් මේකේ ගුණාත්මකභාවය කොහොමද රැකගන්නේ කියන එක. ඒ කියන්නේ ඔබතුමා මං දන්න විදිහටම ඖෂධ වර්ග 15ක් 20ක් අතර නිෂ්පාදනය කරනවා මේ රටේ ඉඳගෙන. ඒතර ඕකෙන් වැඩි ප්‍රමාණයක් සමහර විට වැඩි ප්‍රමාණයක් නැතත් සුළු ප්‍රමාණයක් හරි මේ රටේ පාරිභෝගිකයෝ අනිවාර්යයෙන්ම මිලදී ගන්නවා. එතකොට කොහොමද මේ විශ්වාසය හදාගන්නේ සහ මොනවද තියෙන තාක්ෂණය මේ විශ්වාසය තහවුරු කරගන්නේ? ඇත්තටම අපි ගමයින්ට ෆාම් එකේ
බ්‍රෑන්ඩ්ස් 40ක් විතර තියෙනවා. මොලිකියුල්ස් හැටියට ගත්තාම ජෙනරික් එක ගත්තාම 60ක් 80ක් වගේ නිෂ්පාදනය කරනවා. ඒ අතරින් අපි oral dosage form උයි external preparation creams and ointments. So oral dosage form කියම capsule, tablet, liquids, suspensions, antibiotics ඒටි ඔක්කොම හදනවා. ඉතින් මෙතන විශේෂත්වය තියෙන්නේ මම හිතන්නේ ගොඩක් patients ලට හම් වෙනවා ඇති ෆාමසි එකට ගියාම ෆාමසිස්ට් අහනවා ඔයාලට කීයේ බෙහෙතද ඕනේ. මොකද ඒ වගේ ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. ඉතින් ඕක වෙනස් වෙන්න පුළුවන් ක්‍රමවේදය මගේ දැනුම අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හැම අවුරුද්දෙම ෆාමා ගයිඩ්ලයින්ස් තියෙනවා. ඒකට තියෙනවා බ්‍රිටිෂ් ෆාමකෝපියා කියලා තියෙනවා US ෆාමකෝපියා කියලා තියෙනවා. එතකොට මේ අපි ටැබ්ලට් එකක් මම උදාහරණයක් ගන්නම්. ටැබ්ලට් එකෙන් 85%ක්ම තියෙන්නේ බයින්ඩින් ඒජන්ට් ස්ටාර්ච් එක සුදු පාටක. එතකොට ඒකේ තියෙනවා ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස්. හරි ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් උයි ඒකට කල්පවත්ම ස්ටෑන්ඩඩ් එක මෙන් කරන යොදන එක්සිපියන්ස් තියෙනවා. ඉතින් මේ ඔක්කොටම ස්ටෑන්ඩඩ්ස් නියම කරලා තියෙනවා හැම අවුරුද්දෙම මේ ස්ටෑන්ඩඩ් එකෙන් තමයි 2025 නම් 2025 ජනවාරි ඉඳලා අපි මැනුෆැක්චර් කරන්න ඕනේ ඒකේ. එතකොට මේක අපිට ගන්න පුළුවන් 2010ක ගන්න පුළුවන් 2015ක ගන්න පුළුවන් 2020ක ගන්න පුළුවන්. එතකොට ඒ අනුව මිල වෙනස් වෙනවා. හරිද? එතකොට මේ ස්ටෑන්ඩඩ් එක හැදෙන්නේ අවුරුදු 15ක් 20ක් ඉඳලා මේක ongoing process එකක් WHO එකේ research and development එකේ ඉන්වෙස්ට් කරලා තියෙන බිලියන ගාණක් US ඩොලර්ස් වේදම් කරලා මේක මුළු ලෝකෙටම පොදුයි. හරිද? ඉතින් ඕකේ තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි ඒකයි මම කියවර සද්භාවය එන්න ඕනි කියලා. ඒ සද්භාවය ආවම තමයි මේ හරියට මේ ව්‍යාපාරයේ يعني ප්‍රතිලාභ හරි ලබන්න පුළුවන් ප්‍රතිලාභය ඇවිල්ලා ලාභය විතරක් නෙමෙයි. පුද්ගලයෙක් සුව වෙන එක. ඉතින් ඒකෙදී තමයි අර process එකේදී top management එක තමයි decision එක ගන්න ඕනේ අපි යන්නේ මෙන්න මේ standard එකකින් කියලා. මම ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දුන්නාද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි මෙතන තියෙන basic principle එක අනුමත කරන්න ඕනේ. ඉතින් ඒ standard checking එතකොට ඒ suppliers ලගේ certification දැන් අපි export කරන්න ගියාම අපි නිකන් certificate එකක් දුන්නට බෑ. අපි ඒක legalize කරගන්න ඕනේ. ඒගොල්ලෝ දැන් අපි කැම්බෝදියා ගත්තොත් කැම්බෝදියා වල අපි දෙන documents ඔක්කොම legalize කරන්න ඕනේ නිව් ඩෙල්ලි embassy එකෙන් commercial tag එකෙන්. එහෙම කරුවොත් තමයි එහෙ FDA එක හරි NMR එක අපේ ෆයිල් එක බාරගන්නේ. ඒ වගේ processes මෙතන තියෙනවා. ඉතින් අපේ දැන් NMR එකේ මම හිතන්නේ ගොඩක්ම ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි මේ කතා වුණා වගේ backlog එකක් තියෙනවා file registration. ගොඩාක් හේතු තියෙනවා. හරි. මම හිතන්නේ ඒකට වෙන program එකක් කරලා ඒකට කියොත්. ඉතින් ඒකයි අපේ තියෙන facilities. ඉතින් ගොඩාක් අපි authentication හැටියට යන්නේ දෙන written documents වලින් තමයි යන්නේ. එතකොට ඒකත් එකක් අනිත් එක අපිට මේ ප්‍රොඩක්ට්ස් අපි ලංකාවේ ටෙස්ට් කරන්න ක්‍රම දැන් තියෙනවා KDU එකේ තියෙනවා. එතකොට ප්‍රොඩක්ට් එකක් හැදුවයින් පස්සේ process එකේ තියෙනවා ඒක stability different temperatures වල අපි store කරන්න ඕනේ. නුවරඑළිය temperature එක වෙනයි, යාපනයේ වෙනයි, දකුණේ වෙනයි. ඉතින් ඒ වගේ අපි මාස 3 6 ඒවා ටෙස්ට් කරලා ඒ වගේ reports අපි NMR එකට submit කරන්න ඕනේ. එතකොට දේශීයව හදනකොට ඒවා ඕන වෙලාවක NMR එකට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම දැන් අපි හදලා මොලිකියුල් එක අපි රෙජිස්ටර් කරායින් පස්සේ බයෝවේව කියලා තියෙන ස්ටඩි එකක් මේකේ එෆිකසි එක අපි ටෙස්ට් කරනවා. ඒ කියන්නේ ගුණාත්මක භාවය. ඒක අපේ in-house lab එකේ කරනවා. ඒක කරලා ඉවරලා අපි KDU එකට දෙනවා. එතකොට KDU එකෙන් ඒගොල්ලෝ ඒක ටෙස්ට් කරනවා. මෙතන human සම්බන්ධයක් නැහැ මිනිස්සු. ඒ බයෝවේව එකෙන් පස්සේ යනවා human testing bio equivalence කියලා. එතකොට 20ක් 30ක සාම්පල් එකක් අරගෙන ඉනෝවේටර් ප්‍රොඩක්ට් එක අපි දුමු ප්‍රංශයේ හදපු ඉනෝවේටර් මොලිකියුල් එකයි අපේ එකයි අරගෙන ටෙස්ට් කරනවා. සාම්පල් දෙකකට වෙන් කරලා ටෙස්ට් කරනවා. 10 දෙනෙක් අපි 20ක් ඉන්නවා කියමු 10 දෙනෙකුට දෙනවා ෆ්‍රෙන්ච් ප්‍රොඩක්ට් එක 10 දෙනෙකුට දෙනවා අපේ ප්‍රොඩක්ට් එක. පොඩි බලකිරීමක් ඔය ෆ්‍රෙන්ච් ප්‍රොඩක්ට් එක කියලා කිව්වේ ඔය මොන ඖෂධයද මොනවට ගන්න ඖෂධයක්ද ඔය අපි මේ අපේ ප්‍රොඩක්ට් එක ග්ලයිකෝපෑන් ග්ලයිකසයිඩ් කියලා ඩයබටික්ස් වලට level 2 ඩයබටික්ස් වලට දෙන ඖෂධයක්. ඉතින් ඒකෙදී ඒ ප්‍රොඩක්ට් එක හදපු ඒ කියන්නේ ඉනෝවේට් කරපු ප්‍රොඩක්ට් එකත් එක්ක අපි මැච් කරනවා. මෙහෙම සාම්පල්ස් දෙකකට දීලා ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ බ්ලඩ් ටෙස්ට් කරලා හොස්පිටල් එකේ තියාගෙන ඒක ලොකු වියදමක් යන වැඩක්. මොකද ඉන්ෂුරන්ස් කවර්, ලයිෆ් කවර් ඒ ඔක්කොම අපි කරන්න ඕනේ ෆාමසිටිකල් කම්පැනි එකක විසින්. ඊට පස්සේ මේ process එක ගිහිල්ලා ඒක පීරියඩ් එකකට පස්සේ ආපහු රිවර්ස් කරනවා.
ඉනොවේට එක දෙනවා අපේ දුන්න කට්ටියට අපේ දුන්න කට්ටිය ප්‍රොඩක්ට් දෙනවා ඉනොවේට කට්ටියට. ඊට පස්සේ ඉන්ටලෙක්ට් ඒ කියන්නේ මොනවාරි බාධක ඒගොල්ලෝ සුවතාවය කොහොමද බලන්න ටෙස්ට් කරනවා. ඒ ටෙස්ට් කරලා දෙන රිපෝට් එක තමයි KDU එකෙන් දෙන්නේ බයෝ ඉක්වලන්සි කියලා. එතකොට දැන් අපි කරන ලංකාවේ දේශීය අපි කරන එක අපි කරන්නේ අපේ ශ්‍රී ලංකේ ජනතාවත් එක්ක. ඉතින් අපිට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා අපේ KDU එක ගැන කොන්ෆිඩන්ස් එක තියෙනවා. ඒ වගේම අපේ ප්‍රොඩක්ට් එක ගැන කොන්ෆිඩන්ස් එක තියෙනවා. මේක කියන්නේ ඉන්දියාවේ මිනිස්සු අපි පෙනුමෙන් එක වෙන්න පුළුවන් යුරෝපියන් කට්ටිය වෙනයි බොඩි ස්ට්‍රක්චර්ස් වෙනයි. එතකොට මේක අපිට කියන්න පුළුවන් මේක අපි දුස්සර වතුරටත් කිව්වේ මේ ප්‍රොඩක්ට් එකේ මේ ක්වොලිටිස්ම ෆීචර්ස්ම අපේ එකේ සමානව තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ලොකු දෙයක් ඒක පේෂන්ස් අත් දැනගන්න එක මොකද මතයක් තියෙනවා මේ හැදුවොත් හොඳ නෑ යුරෝපයේ හරි ඒ ගාවොත් ඒක හොඳයි කියලා. පොඩි මේක මේ ටෙක්නිකල් කාරණාවක් තියෙන්නේ චාමින්ද මහත්මයා අර මැච් කර ගැනීමේ ප්‍රොසෙස් එක. මොකද ඒකත් එක්ක තමයි මේ සියලු දේවල් වෙන්නේ නැතුව මේ ලංකාවට තාක්ෂණයේ මධිකමවත් යුරෝපයට ගොඩක් තාක්ෂණයේ තියෙන එකවත් නෙමෙයි. දැන් හැබැයි මේ හරි වැදගත් තැනකට මෙතුමා ගෙනාවේ. දැන් මෙතුමාගේ ඒ කියන පෙත්ත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ලැබ් වල ටෙස්ට් කරනවා මේක රිසර්ච් පර්පස් එකක් හැටියට. එතකොට දැන් ඔය එක බෙහෙතක් කොට බෙහෙත් ගොඩාක් වැඩ කරනවා නම් එක සමාගමක් රිසර්ච් ගොඩක් අවශ්‍යයි. සහ අපිට කොතනකොත් අහලා නෑ ඉනෝවේෂන් කරන්න හරියට ලැබ් ෆැසිලිටිස් ලංකාවේ තියෙනවද කියන එක. පෞද්ගලික සමාගම් ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එක සහ විශ්වවිද්‍යාල ප්‍රජාව කියන අය හරියට වැඩ කරන්න අවශ්‍යයි නේද මේ තියෙන අපි ඩොලර් ප්‍රශ්නය කියලාම ගමු. මොකද අන්තිමට අපේ ඩොලර්ස් යන්නේ එළියට මේ ඖෂධ සඳහා ඒ වැඩි ප්‍රමාණයක් ඩොලර් ඉතිරි කරගන්න සහ අලුතෙන් ඩොලර් හොයාගන්න මාකට් එකක් හොයා ගැනීමේදී මේ දෙගොල්ලෝ හරියට කම්බයින් වෙන්න ඕනේ නේද? ඔව්. නෑ එතන මෙහෙම පුත් තියෙනවා ශරල්. දැන් ඔය මට තේරිච්ච විදිහට මේ කතාවේ පටන් ගන්න ඕනේ උඩින්. මුලින්ම ගවර්න්මන්ට් එකට තියෙන්න ඕනේ විෂන් එකක්. ගවර්න්මන්ට් එකට තියෙන්න ඕනේ විෂන් එකක් කොහෙටද අපි යන්නේ කියලා. මොකද ඇත්තට මේ කියන විදිහට දැනටමත් ලංකාවේ මේ මැනුෆැක්චරර්ස්ලා ඉන්නවා. සක්සස්ෆුල් ප්‍රොඩක්ට්ස් කරලා තියෙනවා. මේගොල්ලන්ට තව කැපැසිටි එක තියෙනවා. මම දැන් සමහරලාට අපිට ඇහෙනවා මේගොල්ලෝ කියනවා අපිට තව කරන්න පුළුවන්. අපිට මේ ප්‍රොඩක්ට්ස් අපිට කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් තියෙනවා. ඒතකොට එහෙමනම් ඔය කියන ෆැසිලිටි එකක් තියෙනවා නම් ගවර්න්මන්ට් එක පැත්තෙන් පොලිසි ඩිසිෂන් එකක් තියෙන්න ඕන අපි කොහෙටද මේක ගෙනියන්නේ. අපි ලංකාව මෙන්න මේ කාලෙ වෙනකොට අපේ ඩ්‍රග් රික්වයර්මන්ට් එකෙන් කොච්චර පර්සන්ටේජ් එකක් අපි ලෝකල් මැනුෆැක්චරින් වලට යනවද? ඒකට අවශ්‍ය කරන පාත් එක හදලා දෙන්න ඕන. දැන් ඔයා කිව්වා වගේ මම දන්න විදිහට අපේ R&D වලට එහෙම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් මේ වෙනකන් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ප්‍රමාණවත් පරිදි. ඉතින් ඒ වගේ දේවල් වලට තමයි ඇත්තට අපිට FDIs ඕන නම් ඒවා පාවිච්චි කරලා ගවර්න්මන්ට් එක පැත්තෙන් ගිහිල්ලා මේ යන්න ඕන. අනිත් එක R&D වගේ දෙයක් අපිට 100% අපේම වෙන්න ඕනේ. අපිට කොලැබොරේෂන්ස් වලට යන්න පුළුවන්. ලෝකේ තියෙන ඒ ලොකු ආයතනත් එක්ක සමහරලාට යන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. ඒ විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, වෙන වෛද්‍ය ආයතන වෙන්න පුළුවන්, ඒ කම්පනීස් වෙන්න පුළුවන්. ඒව එක්ස්ප්ලෝර් කරන්න ඕන. ඒතර ඒකට ගියාට පස්සේ ඊළඟට මං හිතන්නේ පහුගිය කාලේ හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. නමුත් ඒකේ සාර්ථකත්වය මම දන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එකේ සපෝට් එකත් එක්ක අර ෆාමසිටිකල් zones ගවර්න්මන්ට් බැක් ඉන්ඩස්ට්‍රියල් zones මේ ෆාමසිටිකල් මැනුෆැක්චරර්ස්ලට කන්ඩියුසිව් විදිහට. ඉතින් ඒවැත් මං හිතන්නේ පසු කාලිනව වෙච්ච මට දන්න විස්තරය අනුව ඒ zone එක හැදුවට zone එක ඇතුලේ ඉන්වෙස්ට් කරන්න ගියාම මේක මේ බෙහෙත් පෙත්තට අපි ටැක්ස් එකක් ගහුවේ නැති වුණාට මේක මැනුෆැක්චර් කරන්න එන ඉන්වෙස්ටර්ට ඒ ඉන්වෙස්ට්මන්ට් එක ඇතුලේ තියෙන තව ගොඩක් දේවල් තියෙනවා. මැෂිනරි ගේන්න තියෙනවා. තව ගොඩාක් දේවල් මේකට සපෝට් කරනවා. ඒවැය තියෙන ඩියුටි ස්ට්‍රක්චර්ස්, ටැක්ස් ස්ට්‍රක්චර්ස් ඒ ඔක්කොම කන්සිඩර් කරන් පස්සේ සමහරවිට ඉන්වෙස්ට්මන්ට් එක වයබල් නැහැ. එතකොට ඇත්තටම ගවර්න්මන්ට් එකක් වුණත් බලන්න ඕනේ මේ වගේ මේ ටැක්ස් පොලිසිස් වුණත් හදනකොට මේ ඒකේ තියෙන හෝලිස්ටික් ප්‍රොජෙක්ට් එකක් විදිහට මේ එක කෑල්ලකට ටැක්ස් අයින් කරා කියන කතාවෙන් ටෝටල් ප්‍රොජෙක්ට් එක සක්සස් වෙන්නේ නැහැ. මේ වගේ අපි මැනුෆැක්චරින් ප්‍රොමෝට් කරනවා නම්. ඒතර මේක මේ ෆාමසිටිකල් විතරක් නෙමෙයි ඕනම ඉන්ඩස්ට්‍රි එකකට අපි ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ප්‍රොමෝට් කරනවා නම් ඒ ඉන්ඩස්ට්‍රි එකේ ටෝටල් වැලියු චේන් එක දිහා බලලා තමයි ගවර්න්මන්ට් එකේ ටැක්ස් පොලිසි එක හැදෙන්න ඕනේ. එතකොට තමයි ඒක ලොන්ග් ටර්ම් වෙන්නේ. එහෙම නැත්නම් මේ తాවකාලික එක තැනකින් අරගෙන අනිත් තැනින් ටැක්ස් ගහනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කියන්නේ මෙන්න මේ වගේ අර හෝලිස්ටික් ගවර්න්මන්ට් ලෙවල් එකේ පොලිසි ෆ්‍රේම්වර්ක් එකක් තියෙන අවශ්‍යයි ශනාල් ඒක ඒ පැත්තට ගේන්න. ඊළඟට අනිත් පැත්තෙන් ගොඩක් අපිට යන්න පුළුවන් තැන තමයි කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින් කියන එක. මම දැනටමත් සමහර ප්‍රමාණයකට අපේ කියනවා. මොකද එතෙන්දි වෙන්නේ අපි අර වෙන තැනක තියෙන ප්‍රොඩක්ට් එකක් වෙන සමාගමක එකක් අපි මෙහි ඇවිල්ලා කරනවා කියන එක. ඒතර ගවර්න්මන්ට් එකට උනත් අපිට ඉන්වයිට් කරන්න පුළුවන්.
even foreign investment පිටරට ඉන්න කට්ටියට ඇවිල්ලා ලංකාවේ මේ manufacturing plant එක ගාලා මේ වැඩේ කරගෙන යන්න. උතර ඒක එක පැත්තකින් මේ ෆාම ඉන්ඩස්ට්‍රි එක විතරක් නෙමෙයි. ඒක වටේට තව ගොඩාක් opportunities create වෙනවා. එතන employment create වෙනවා. ඒකේ value chain එකේ තියෙන අනිකුත් දේවල් වලට අනිත් එක අපේ තව ලොකු අපි dependence එකක් තියෙන දෙයක් තමයි මේ මෙතුමත් කිව්වා ingredients. දැන් මේ හදන ඒවට අවශ්‍ය කරන ingredients ඒ කියන්නේ supply chain එක කියන එක supply chain එකේදීත් මම දන්න විදිහට අපේ ලොකු dependency එකක් තියෙනවා සමහර regions වලට countries වලට. ඒක ලොකු risk එකක්. ඒතර මේගොල්ලන්ගේ bargaining power එක වැඩි. ඒකෝට අපි දැනගන්න ඕනේ කොහොමද මේ ලෝකේ අපේ මේ supply chain එක diversify කරලා අපිට තියෙන මේ risk එක අඩු කරලා මේ bargaining power එක හදාගන්නේ කියලා. ඉතින් මේවා කරන්න නම් මේ වගේ අර policy making කරන තැන්වල එක පැත්තකින් මේව සම්බන්ධයෙන් technical knowledge එක තියෙන අය වගේම ස්ට්‍රැටජික් මයින්ඩ්සෙට් එකක් තියෙන මේ වගේ අර ඒ policy decision ගන්න පුළුවන් කණ්ඩායමක් මේ තැන්වල ඉන්න ඕන සහ ඒ ඩිස්කෂන් එක වෙන්න ඕන. ඒ වගේම දැන් NMR කියන්නේ ලංකාවේ තියෙන මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රබලතම ආයතනය. මේ ආයතනය හරහා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. එතකොට අපි යම් තැන්වලදී එක එක චෝදනා සහ මැසිවිලි අපිට අහන්න හම්බ වෙනවා මේ ආයතනවල කාර්යක්ෂමතාවය පිළිබඳව. මම මේ කියන්නේ ආයතනවල ඉන්න මිනිස්සුන්ගේ ගුණාත්මක භාවයට වඩා මම හිතන්නේ මේ තැන්වල ගොඩක් දුරට capacity issues තියෙන්න පුළුවන්. ඒවැය තියෙන රිසෝසින් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒතර ගවර්න්මන්ට් එක පැත්තෙන් කරන්න ඕන ඊළඟ දේ තමයි මෙන්න මේ වගේ ආයතනවල තියෙන අඩුපාඩු තියෙන ඒවා හොයලා බලලා මේවැය efficiency එක productivity එක වැඩි කරන එක. මොකද මේ වගේ තැන් තමයි bottlenecks වෙන්නේ අන්තිමට. ඒ කියන්නේ මේක මේ manufacturing වලට විතරක් නෙමෙයි consumption එකටත් මේ ප්‍රශ්නේ බලපානවා. මොකද එතනදිත් මම දන්න විදිහට ඒ ආයතන වලටත් සමහර restrictions තියෙනවා මේ තාක්ෂණික දේවල් සහ testing වලට අවශ්‍ය කරන ඒ අවශ්‍ය equipment resources වල අඩුපාඩු තියෙන නිසා. ඉතින් මේ පාට් එක ගවර්න්මන්ට් පැත්තෙන් වෙන්න ඕන බරපතල තත්ත්වයක් මේ පැත්ත විසඳනවා කියන්නේ ෂනාල් අපිට කෙනෙක් හිතන්න පුළුවන් මෙතන කොස්ට් එකක් තියෙනවා. ඔව්. හැබැයි ඒක ගණන් හදලා බලන්න මම ඉස්සෙල්ලා කියපු ඉලක්කමත් එක්ක රටට මේ වෙනකොට බිලියන 200කට වඩා වියදමක් යනවා නම් ටෝටල් කොස්ට් එක ඕක අපි හදන්නේ ඒ ඉස්සරහට යන රිකරින් කොස්ට් එක අඩු කරන්න තමයි මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ. එතකොට එහෙම ගණන් හදලා බැලුවම ඇත්තටම මෙතන මේ ගණිතමය වශයෙන් අපිට තියෙන net benefit එකක්. ඉතින් මේක මේ long term හිතලා කරන්න ඕන වැඩ. බිලියන් 200ක බිස්නස් එකක් අපි මේ කතා කරන විදියට. නමුත් ප්‍රශ්නය මේක කොහොමද ලෝකලි මැනුෆැක්චර් කරලා මේ ප්‍රමාණය අඩු කරගන්නේ. මොකද ඒක රටකට long term දිගුකාලීන වාසි. ඉතින් මේ විවසාන ආරක්ෂා කරගැනීමේ විදි සහ ක්‍රම ගැන කතා කරනවා මේ විරාමයෙන් පස්සේ. Dollar Machine. මෙගා හීටර්ස් භාවිතය ඔබේ නිවසේ සහ වැඩබිමේ ආරක්ෂාව සහතික කරයි. ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වාසනීයම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය Alumex. Dollar Machine. ලංකාවේ විභවයන් ලංකාටම කියාදෙන ඩොලර් මැෂින් එක නැවතත් එකතු වෙන විරාමයෙන් පස්සේ දැන් මේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න කීප දෙනා අනිවාර්යයෙන්ම දැඩි අභියෝගවලට මුහුණ දෙනවා ඇති කියන ඒ සංඥාව අපිට ලැබුණා අපේ ඉහත වට දෙකෙන්ම. එහෙම කතා කරාම කල්ල මහත්මයා මේ චැලෙන්ජස් කියන එක ඇත්තටම මේ දැන් බැලූ බැල්මට මේක මේ ටෙක්නොලොජි එකත් එක්ක නෙවෙයි තියෙන්නේ. මේක මේ පොඩි පරිපාලන ගැටලුවක් ස්වභාවයක් තමයි පේන තියෙන්නේ. දැන් මොකක්ද ඇත්තටම ඖෂධ නිෂ්පාදකයන්ගේ පැත්තෙන් ඩිමාන්ඩ් කරන්නේ? මේ පරිපාලන ගැටලු නැති කරගන්න, අඩු කරගන්න සහ මේ ප්‍රොසෙස් එක ස්මූත් කරගන්න. දැන් අපි ගත්තොත් බංග්ලාදේශය මම හිතන්නේ හොඳම උදාහරණය. අපිට පස්සේ අපි දේශීය නිෂ්පාදනය පටන් ගත්තට පස්සේ අවුරුදු 15කට 20කට පස්සේ තමයි බංග්ලාදේශය පටන් ගන්නේ බටහිර ඖෂධ නිෂ්පාදනය. දැන් ඒගොල්ලෝ කොතනද ඉන්නේ අපි කොතනද ඉන්නේ. හරිද? ඒකෙදී සමහරක් මොලිකියුල්ස් තියෙනවා. දැන් අපේ මිලියන 22ක් කියලා ගමු ජනතාව. ඒකට දෙන්න පුළුවන් සමහරක් බෙහෙත් අපිට අපේ ලෝකල් මැනුෆැක්චරර්ස් වලට දෙන්න පුළුවන්. එතකොට පරිපාලන මේ ආණ්ඩුව කියලා කියන්නේ කොයි ආණ්ඩුවෙන් වුණත් අපිට දෙන්න පුළුවන් නම් උදාහරණයකට ගමුකෝ පොඩි පැරසටමෝල් පෙත්තක් කියලා. අපේ ජනතාවට අවශ්‍ය පැරසටමෝල් පෙති ටික ලංකාවේ ෆැක්ටරි ටිකෙන් ගහන්න අපිට ඒක දෙන්න පුළුවන් නම් එතකොට අපිට ඒක මම හිතන්නේ ආයෙ ගේන්න ඕනේ නැහැ. හරි?
ඉතින් ඒ වගේ දේවල් බංග්ලාදේශ වගේ රටවල් වල ඒ තීරණ අරන් තියෙනවා. මම දන්නේ දැන් කොහොමද වෙන්නේ IMF ඉන්නවා ඔය එක එක ප්‍රශ්න ඇති. හරි ඉතින් මොනවා වුණත් අපි ඉම්පෝර්ට් ඩිපෙන්ඩන්ට් නේ. හරි අපි ඇමරිකානු කම්පනි යුරෝප කම්පනි වල නිකන් මේ යටතේ ඉන්න මේ ව්‍යාපාරයක් තමයි මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කියලා ගත්තාම වෙන්නේ. ඉතින් ඒ වගේම දැන් මේ මෙතන ඩොලර් උපයන එක විතරක් නෙමෙයි. අපි ඒ ඩොලර් උපයලා ගෙනල්ලා විනාශ කරන ප්‍රමාණය ඩොලර් සේවිං එක. හරි. ගෙනල්ලා අපි නිෂ්පාදනය කරනවට වඩා ඉම්පෝර්ට් කරලා මේ ප්‍රොඩක්ට් එක ක්වොලිටි නැහැ කියලා විසික් කරන මේවා කරන ප්‍රමාණය. දැන් ඕක WHO එකේ ඒෂියා රීජන් එකේ කරා අපි ඒෂියා රීජන් එකේ හයස් ප්‍රොඩක්ට් ඉම්පෝර්ට් කරලා මේ පුච්චන ප්‍රමාණය. ඒ කියන්නේ ඩොලර් පුච්චනව සමානයිනේ. ඩොලර් ගේනවා වගේම ඩොලර් පුච්චනව සහ සමානයි. ඉතින් ඒකත් නවත්ත ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේ දේශීය නිෂ්පාදන මේ වැඩි කරගෙන යන එක. මොකද ව්‍යවසායත් එක මෙහි ආණ්ඩුවට වුණත් බැඳීමක් නැහැ. අපෙන් ගත්තාම අවුරුද්දක සප්ලයි එක අපි මාසෙන් මාසෙට දෙනවා. ටෙන්ඩර් එකක් කරලා ගත්තොත් මුළු අවුරුද්දේම ක්වොන්ටිටි එක ගෙනාවා. එක්ක ස්ටෝරේජ් ප්‍රශ්නයක් හෝ ක්වොලිටි ප්‍රශ්නයක් නම් ඒ මුළු මේකම පුච්චනවා. අපේ වුණත් ක්වොලිටි ෆේල් එක අපෙන් charge කරනවා. ඉතින් ඒක process එක. එතකොට නව ව්‍යවසායකයන් තව කට්ටියට මේක පටන් ගන්න ඕන නම් tax concession වලට වඩා මම කියන්නේ industry protection එකක් තියෙනවා. දැන් මේ කම්පිටිෂන් එක හින්දා දැන් අනිවාර්යයෙන් මෙතන කම්පිටිෂන් එක තියෙන විපර්යාස ක්‍රමාත්මය. දැන් කම්පිටිෂන් එක හින්දා මිත්‍යා මත එන්න විදියක් නැද්ද තව? දැන් මෙතුමා කීපයක් විස්තර කරා. කම්පිටිෂන් එක වැඩි වෙන්නත් ඔය සමහර මිත්‍යාවන් ජනගත වෙන වේගෙත් වැඩි වෙනවා ඇතිනේ. ඔය සමහර ඉන්ඩස්ට්‍රීස් වල එහෙම ඒවා තියෙනවානේ. දැන් එහෙම වුණාම ආයේ මේ ආයේ පාඩුවක් නේද රටට වෙන්නේ? එහෙම වැරදි මත ප්‍රචාරය වුණොත්. ඔව් මේක ඒ වැරදි මත ප්‍රචාරණය වෙන එක සමාජයක ඕනම සමාජයක වෙන්න පුළුවන් දෙයක්. ඒක වළක්වන්න බෑ. හැබැයි ඒක වළක්වන්න පුළුවන් එකම තැන තමයි මේවට ඒ අදාළ ආයතන හරියට ක්‍රියාත්මක වීම. ඒ ආයතන වලින් ගන්න ඒ ප්‍රතිපත්තිමය තීරණ උඩ තමයි ජනතාව මොන මැසේජ් එකද තේරුම් ගන්න කියන එක, ඇක්සෙප්ට් කරන්න කියන එක. දැන් එක එක්කනාට එක එක දේවල් කියන්න පුළුවන්. මේ බෙහෙත හොඳයි කියන්න පුළුවන්, මේ බෙහෙත නරකයි කියන්න පුළුවන්. නැත්තම් ඉන්ටර්නෙට් එකේ තියෙන බෙහෙතක් මේවා කරන්න පුළුවන්. හැබැයි රජයේ හෝ ඒ බලයලත් ආයතන විසින් නියාමනය කරලා තියෙනවා නම් මෙන්න මේ ඖෂධ තමයි මේකට ගන්න ඕනේ. මේ ඖෂධ තමයි මේ ෆාමසි වලට විකුණන්න පුළුවන්නේ. ඒවා හරියට නියාමනය කරලා තියෙනවා නම් ඇත්තටම එතන ඔය විදිහට එන ඔය ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මෙතෙන්දි මම තව දෙයක් ඇඩ් කරන්න ඕනේ අපේ චමින්ද මහත්තයා කිව්ව එකට. දැන් ඔබතුමා කිව්වා මේ රටේ මේ ඉන්නේ දැන්ටත් ඉන්නේ නිෂ්පාදකයෝ 20ක් 22ක් විතර මේගොල්ලොන්ගේ ප්‍රශ්න ටික විසඳන්නේ කොහොමද? ඒ වගේම අපි මේ රටේ මේ නිෂ්පාදනය තව වැඩි කරනවා නම් වැඩි කරන්නේ කොහොමද කියලා. එතෙන්දි චමින්ද මහත්තයා කිව්වා මේකට ඉන්න රජය හරි ප්‍රතිපත්ති ගේන්න ඕනේ කියලා. ඇත්තටම ඒ ප්‍රතිපත්ති ගෙනාවට විතරක් මදි. ඒක ජාතික ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ චමින්ද මහත්තයා. මොකද දැන් අපිට මතකයි කොවිඩ් කාලේ ගොඩාක් ආනයන නැවැත්තුවා. ඊට පස්සේ අපේ දේශීය නිෂ්පාදකයෝ පටන් ගත්තා ඒවා මේ රට තුල නිෂ්පාදනය කරන්න. දැන් මේ දවස්වල ඒකට හොඳම උදාහරණයක් තියෙනවා. අපේ රටේ දැන් පිට රටින් බයිසිකල් ආනයනය කරපු සමාගම් ලංකාවේ තියෙන විශාල සමාගම් කීපයක් ඒ බයිසිකල් දේශීයව නිෂ්පාදනය කරන්න, දේශීයව ඇසෙම්බල් කරන්න පටන් ගත්තා. දැන් අද වෙනකොට ඒ ඇසෙම්බල් කරන බයිසිකලයකුයි අපි පිටරටින් ගේන බයිසිකලයකුයි අතර වෙළඳපොළ මිල රුපියල් 10,000ක වෙනසක්ලු තියෙන්නේ. දැන් මේ වෙනකොට ඒ බයිසිකල් ඇසෙම්බල් කරන ඒ සංගම් මේ වෙනකොට කතා කරනවා ඒක පිටරටින් ගේන බයිසිකලයයි මෙහි බයිසිකලයයි අතර රුපියල් 10,000ක වෙනසක් විතරයි තියෙන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? අපේ පාරිභෝගිකයා බලනවා අර පිටරටින් ගේන බයිසිකලේ ගන්නවනේ මේ ඇසෙම්බල් කරන එක ඇයි අපි ගන්න කියලා. මොකද දැන් මෙතන වෙලා තියෙන්නේ අර ජාතික ප්‍රතිපත්තියක් නැති හින්දා ඊළඟට එන රජය ඒක වෙනස් කරනවා. දැන් මෙතුමා කිව්වා මෙතුමාගේ ව්‍යාපාරයේ යම්කිසි ඩ්‍රග් එකක් ටෙස්ට් කරලා ඒක මැනුෆැක්චර් කරන්න පටන් ගන්න අවුරුදු 3ක විතර ක්‍රියාවලියක් යනවා කියලා. අපි හිතමු දැන් මේ තියෙන රජය කියනවා අපි දේශීය කර්මාන්තකරුවන්ට ඉඩ දෙනවා
මේ රට තුළ බටහිර ඖෂධ නිෂ්පාදනය කරන්න කියලා. දැන් මේගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නවා. ඊළඟට එන රජය කියනවා නෑ දේශීයව අපි නිෂ්පාදනය කරන්න අපි ඔක්කොම ටික පිටරටින් ගේනවා කියලා. එතකොට මෙතුමලා මේ නිෂ්පාදනයට ඇතුල් වෙන්න කැමති වෙනවද? ඒක වෙන්න. එහෙමනම් මේගොල්ලොන්ට අවුරුදු 10ක 15ක ජාතික ප්‍රතිපත්තියක් හදලා දෙන්න ඕන. මෙන්න අපි මේ අවුරුද්දේ දේශීය වශයෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මේ ඖෂධ ටික නිෂ්පාදනය කරනවා. අපි ඕගොල්ලොන්ට අවුරුදු 15ක් යනකම් මේ ඖෂධ ටික නිෂ්පාදනය කරන්න මේ රට තුල අවශ්‍ය පහසුකම් ටික දෙනවා. අපි මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවුරුද්දෙන් අවුරුද්ද පිටරටින් ගේන එක අඩු කරනවා. මේ අවුරුද්දේ 5% අඩු කරනවා. ඊළඟ අවුරුද්දේ තව 5% අඩු කරනවා. අපි 2035 වෙනකොට පිටරටින් ගේන ඖෂධ වලින් 25% මේ නිෂ්පාදනය කරනවා. අන්න ඒ වගේ මොකක් හරි ජාතික ප්‍රතිපත්තියකට ගිහින් ජාතික ප්‍රතිපත්තියක් තුල මේ වැඩේ කරන්න පුළුවන් නම් ඇත්තටම අපිට රටක් හැටියට මේ ශේෂ්ත්‍රයමුත් ඉස්සරහට එන්න පුළුවන්. මම කිව්ව එකට ඇඩ් කරන්න ඕනේ. දැන් ඔබතුමාලා දන්නවා කොවිඩ් කාලේ. එතකොට ඩොලර් ක්‍රයිසිස් කාලේ. ලංකාවේ ඔයගොල්ලෝ අහලා තිබ්බද එක්කෙනෙක්වත් අපිට බෙහෙත් නැති හින්දා මැරුණා කියලා. එතකොට ඒ කාලේ කවුද මේ ඔක්කොම සප්ලයි කරේ? අපි දේශීය නිෂ්පාදකයෝ. හරි? එතකොට අපි ෆැක්ටරිස් පැය 24 වැඩ කරලා සේවකයන් අපි බෝඩින් වල තියාගෙන ඉඳලා අපි කරා. අපි සප්ලයි කරා අවුරුදු දෙකක්. හරි? එතකොට මාකට් එකෙත් අර පිටින් ගෙනාපු ගත්ත කට්ටිය අපේව පාවිච්චි කරා. ඩයබටික් වේවා කාඩියෝ වේවා අපි ඔක්කොටම හයි බ්ලඩ් ප්‍රෙෂර් ඒ ඔක්කොටම අපි හදලා දුන්නේ බෙහෙත් ටික ෆාමසි වලත් තිබුණේ මේ බෙහෙත් ටික. ඊට පස්සේ මොකද කරේ ආයේ ඉම්පෝර්ට්ස් ගේන්න පටන් ගත්තා. මම නිකන් දැනුවත් කරන්න කියන්නේ. එතකොට මොකද උනේ ආපහු ඉම්පෝර්ට් මේක වැඩි වුණා. ඉතින් මෙතන මේ පොලිසිස් එක පැත්තකින් අපි හිතන විදිහත් මේ හැමෝම මේ චේන් සප්ලයි චේන් එකකින් ඔක්කොමලා ඒ මයින්ඩ්සෙට් එකේ ඉන්න ඕනේ. ෆාමසි ඕනද, දොස්තරද, බෙහෙත ගන්න එක්කෙනාද මේ දේශීය නිෂ්පාදනය කියන එකට ප්‍රවීණත්වය දෙනකොට ආණ්ඩුව විතරක් මේ පොලිසි එක දාලා ඉන්වෙස්ටර්ස්ලාගේ පැත්තෙන් කරන්න පුළුවන්. මට දෙන්න විදිහේ තියෙන විශේෂ පණිවිඩය තමයි අපි ගැන කොන්ෆිඩන්ස් නැති එකට කතාව යන්නේ. ඒක අපිට ඕන නම් අපිට ප්ලාන්ට් ඇරලා වුණත් පෙන්වන්න පුළුවන්. මොකද්ද වෙන්නේ කියලා ওই ප්‍රතිඵලත් පෙන්වන්න පුළුවන් මේ ඩිෆෝල්ට් රේට් එක. ශාමින්ද කුමාරසිරි මහත්මයා තාම වැදගත් තැනක් ඔය කිව්වේ. පැය 24ම ෆැක්ටරි එක ඇරලා වැඩ කරලා කෝවිඩ් සමය පහු කරගන්න ලංකාවට අවශ්‍ය සමහර බේත් මෙතුමන්ලා ඇතුළු පිරිසක් නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් එතනදී මොන මොමෙන්ටම් එකක් ඇවිල්ලා තියෙනවනේ. වැඩ කරන්න සහ අනාගතයේ ඒ කියන්නේ හරිනම් මේ මොමෙන්ටම් එකේ වැඩ කරා නම් අද මෙතුමන්ලා සෑහෙන දුරක් ගිහිල්ලානේ. නමුත් ඒක එක තැනකදී බ්‍රේක් වෙලා තියෙනවා. ඒක නිසි අවධානය ලැබිලා නැහැ පාලකයන්ගේ. හරි. අපි ඒක ඔය මොමෙන්ටම් එක බ්‍රේක් වීම අපි යථාර්ථයක් කියලා ගමුකෝ. අපේ රටවල ලොකු යථාර්ථයක්. ඒ මොමෙන්ටම් එකක් බාධක මැද්දේ පවත්වාගෙන යන්න ඔබතුමාට මොකද දෙන්න පුළුවන් උපදෙස්? ඒක මම හිතන්නේ හැමෝටම වැදගත්තේ ලොකු කුඩා ભેදයක් නැතුව. ඔව්. ඒක තමයි. ඔතනදී සෙනල් ඇත්තම කතාව අපි දැන් කොච්චර මේ දේවල් කතා කරත් රජයේ පැත්තෙන් මේක වෙන්න ඕන, මාකට් එක පැත්තෙන් මේක වෙන්න ඕන කියලා අපි ඔය කතා කරා එක අයිඩියල් සිනාරියෝ කනේ. ඒක අයිඩියල් සිනාරියෝ. හැබැයි අපි යථාර්ථවාදී වෙන්න ඕනනේ වැඩක් කරද්දි. දැන් බොහොම දේශීම දේ තමයි ගොඩක් වෙලාවට මට හම්බෙලා තියෙන සාර්ථක කියලා අපිට ගන්න පුළුවන් ව්‍යවසායකයෝ. දැන් මෙතන ඉන්නේ මෙතුමන්ලා දෙන්නත් ඇතුළේ මේ දෙන්නා ව්‍යවසායකයෝනේ. ගෙන් එන එකක් තමයි අපි අයිඩියල් සිනාරියෝ එක තමයි අපිට කරන්න අවශ්‍ය කරන වටපිටාව රජයෙන් මේ ටික වෙන්න ඕන, මාකට් එකෙන් මේක වෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි යථාර්ථය තමයි අපිට ඉන්නේ අපි විතරයි කියලා හිතාගෙන වැඩ කරන එක. ඒ මයින්ඩ්සෙට් එක හරි ඉම්පෝර්ටන්ට්. රයිට්? ඒ කියන්නේ අපි අර සමහරවිට මම ඔය කියනවා දැන් මේක මේ පුද්ගලික ජීවිතේ වුණත් මේක කරගෙන යද්දී expect the best, prepare for the worst, capitalize on what comes කියලා. ලස්සන සේයින් එකක් මට ඉන්ටර්නෙට් එකෙන් හැමෝටම මගේ කතාවක් නෙමෙයි මේක. ඒ කියන්නේ අපි හොඳම දේ බලාපොරොත්තු වෙන්න, නරකම දේට සූදානම් වෙන්න එන විදිහට බැට් කරන්න කියන එක තමයි ඔය කියන්නේ. ඒතකොට ඒ තියරියෙන් යනකොට ඕනම ව්‍යවසායකයෙකුට අපි බලාපොරොත්තු වෙන දේ මොකක් වුණත් අපිට ඒ අවශ්‍ය ගමන කරගෙන යන්න ඕන කරන ඒ මානසික සපෝට් එක ලැබෙනවා. මොකද එහෙම නැත්තම් වෙන්නේ චැනල් අපි හැම වෙලේම ඩිසපොයින්ට්මන්ට් එකත් එක්ක යන්නේ. දැන් මෙතුමා කිව්වා වගේ කොවිඩ් කාලේ අපිට පුළුවන් නම් ප්‍රූව් කරලා පෙන්වන්න මේ රටට අවශ්‍ය කරන ඖෂධ ටික අපිට හදලා දෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සු මැරුණේ නැහැ බෙහෙත් නැතුව අපි මේ වැඩේ කරා කියලා තර්කානුකූලව ගත්තම රට ගැන හිතන
තීරණ ගන්න තැන්වල ඉන්න අයට ඒකත් ඇතිනේ හරියට හිතනවා නම් හිතන්න ඇයි එහෙනම් ඇයි අපිට බැරි තවදුරටත් මේගොල්ලන්ට මේක දෙන්න? අපි තවදුරටත් කාගේ හරි මාෆියාවකට අසු විය යුතුද? අපි තවදුරටත් අපේ පොකට් එක කරන මුදල ගැන හිතලා වැඩ කළ යුතුද? අපි තවදුරටත් මෙතනින් අර බිස්නස්මන්ලගේ පැත්තෙන් වැඩ කරනවද නැත්නම් මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා වැඩ කරනවද කියන කාරණාව. ඉතින් මම බොහෝ විට මේ වර්තමාන රජයේ ඒ කතන්දරය අපිට ඇහෙනවා මේ අපි මිනිස්සු ගැන හිතලා වැඩ කරන්නේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතන්න කියන කාරණාව. ඉතින් මම හිතනවා ඒක සැබෑවක් නම් ඒක මත පිටලා වැඩ කරනවා නම් මෙන්න තවත් අවස්ථාවක් තියෙනවා ජනතාවට ඔප්පු කරලා පෙන්නන්න අපි ඇත්තට මිනිස්සුන්ගේ පැත්තෙන් හිතන්නේ කියලා. ඉතින් ඒක අපි ඒක එහෙම රජයේ පැත්තේ කොටස අපි හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙමු. නමුත් ව්‍යවසායකයෙක් පැත්තෙන් මට කියන්න තියෙන්නේ අපි හැම වෙලේම ඕල්ටර්නටිව්ස් එක්ක වැඩ කරන්න ඕනේ. අපිට මේ පැත්තෙන් නැත්තම් මේ පැත්ත. දැන් උදාහරණයක් විතර මම කිව්වේ සමහරලාට අපිට මේ රට ඇතුලේ දේවල් කරන්න අපිට බාධක තියෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන අපිට වැඩිපුරම උදව් කරන්න ඕන කියලා හිතන පුද්ගලයෙකුට අපිට ඒක ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තම මම ඉස්සෙල්ලා කිව්ව කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින් වගේ දේවල්. ඒක හොඳ ඔප්ෂන් එකක්. දැන් අපි ඉන්න දේශීය ව්‍යවසායකයන්ට මේ පැත්තට බහැලා ඉන්න කට්ටියට තමන්ගේ කැපැසිටි එක යුටිලයිස් කරන්න හොඳ ඔප්ෂන් එකක් තමයි කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින් කියන්නේ. ඒක හොඳ දෙයක්. දැන් පිට රටවල් වල තියෙන ඕනම නිෂ්පාදකයෙකුට අපිට පුළුවන් කතා කරලා ඒගොල්ලන්ගේ තියෙන මොකද ගොඩක් තැන්වල ලංකාවට තියෙන ඇඩ්වාන්ටේජ් එක නැහැ. ඒ සමහර තැන්වල ලේබර් කොස්ට් එක වැඩි, එනර්ජි කොස්ට් එක වැඩි, ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පහසුකම් නැහැ. ඉතින් අඩු ගානේ රජයට තියෙනවා නම් ප්‍රශ්නයක් අපිට ටිකක් අමාරුයි වගේ මේ ඉන්ටර්නැෂනල් සමහර බ්‍රෑන්ඩ් එක හැප්පෙන්න කියලා අඩු ගානේ මේ ඉන්න දේශීය ව්‍යවසායකයන්ට අර කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින් ඔපචුනිටි එකට අවශ්‍ය කරන ප්ලැට්ෆෝම් එක හරි හදලා දෙන්න. ඒතකොට ඒගොල්ලන්ට තමන්ගේ ෆැසිලිටි එකට ඕන කරන රෙවෙනියු මොඩල් එක හදාගන්න පාත් එකක් ක්‍රියේට් වෙනවා. ඒතර ගවර්න්මන්ට් එක පැත්තෙන් පොඩි ෆැසිලිටේෂන් එකක් කරන්න පුළුවන් එකට. ඒවා අපි මම හිතන්නේ හිතන්න ඕනේ පැති. මොකද ෂෙනල් ඒක කරොත් අපි කවදාවත් දේශීය ව්‍යාපාරිකයන්ට අපිට විශේෂත්වයක් දෙන්න කියලා නැහැ. අපි කියන්නේ අපිට ඉම්පෝර්ටර්ස්ලා දෙන සම තත්ත්වය දෙන්න. ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක්. අපි අමතරව මුකුත් ඉල්ලන්නේ නැහැ. අපි ටැක්ස් ගෙවනවා. එක්ස්පෝර්ට් කරාමත් අපි ටැක්ස් එක ගෙවනවා. එක්ස්පෝර්ට් කරනකොට ඉස්සර 14%යි දැන් 30%යි. හරි අකමන්නේ අපි රටේ තත්ත්වය බලලා අපි ඒකත් කරනවා. අපි කවදාවත් අපිට විශේෂ මේකක් ඉල්ලන්නේ නැහැ. අපිට කම්පීට් කරන ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එක දෙන්න අපි එතන ඉන්නවා. මම හිතන්නේ ඒක සාධාරණ දෙයක් අපි කියන්නේ නේ. අනිවාර්යයෙන්ම. දැන් මේ කර්මාන්තය සම්බන්ධයෙන් අපිට තියෙන යම් යම් සැකමුසු තැන් ලිහුණා කියලා මට හිතෙනවා. සහ මේ කර්මාන්තයේ තියෙන ඇත්ත ස්වභාවය ඒකත් ලිහුණා කියලා අපි හිතනවා. ඉතින් මේ ස්වභාවයත් එක්ක අපිට යන්න පුළුවන් දුර බොහොමයි කියන එක අද ඔප්පු වුණා. ඒකත් එක්ක අද මේ ඩොලර් මැෂින් සාකච්ඡාවට නියම වෙච්ච කාලය අවසන්. බොහොම ස්තුතිවන්ත වෙනවා කලන හේමා මල්ලිකා මහත්මයාට මේ ස්වභාවය ඇත්ත ස්වභාවය රටට කිව්වට සහ ඔබේ අත්දැකීම් විස්තර කරාට. එතුමා තමයි ගැමා ඉන්ටර්ෆාම් ආයතනයේ සභාපති. ඉතින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම උපල් ජයසේකර මහත්මයාට මෙගා හිටස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ වරලත් කනකාධිකාරී. ඔබේ දැනුම සහ අත්දැකීම් එකතු කරාට බොහොම ස්තුතියි. ස්තුතිවන්ත වෙන්නේ අයිමෙඩ් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ වරලත් කනකාධිකාරී සහ ප්‍රවීණ ව්‍යාපාර උපදේශක ජාමින්ද කුමාරසිරි මහත්මයාට ඔබේ දැනුම සහ අත්දැකීම් එකතු කරාට බොහොම ස්තුතියි. මතක් කරනවා ඩොලර් මැෂින් LK අපේ YouTube නාලිකාව ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වෙතට ගොස් එහි තිබෙන අපේ වැඩසටහන් පරිශීලනය කරන්න නරඹන්න ඒවා අන්න අය අතරත් බෙදා ගන්න. අපි හිතන්නේ එය දැනුම බෙදා ගැනීමේ තවත් මාර්ගයක් කියලා. ඉතින් මේ සතියෙන් අපි සමුගන්නේ ලබන සතියට යමක් අලුත් යමක් රට වෙනුවෙන් දායාද කිරීමේ අරමුණ නැතුව. සුබ රාත්‍රියක්. Thank you.